ලෝකයේ අද්භූත වගේම භයානක ස්ථාන කිහිපයක්ම පිහිටලා තියෙනවා. ඒ අතරිනුත් අද අපි කතා කරන ස්කින් වෝල්ට් රෑන්ච් කියන්නේ අද්භූත සිදුවීම් සිදුවෙන අතිශය භයානක ස්ථානයක්. ඇමරිකාවේ යූටා ප්‍රාන්තයේ තියෙන අක්කර 500ක මේ ගොවිපළ විද්‍යාඥයන් විතරක් නෙවෙයි අද්භූත සිදුවීම් ගැන පරීක්ෂණය කරන අයව පවා භීතියට පත් කරන තැනක්. UFO නැත්තම් හඳුනා නොගත් යානා අමුතු ජීවීන් අමුතු ආලෝක ධාරා වගේම ලේ බිඳුවක්වත් පිට නොවී මරා දමන සතුන් ඇතුළු අද්භූත අත්දැකීම් රාශියකට මේ ගොවිපළට යන මිනිස්සුන්ට මුහුණ දෙන්න වෙලා තියෙනවා. මේ හැමදේම සිද්ධ වෙන ස්කින් වෝල්ට් රෑන්ච් කියන්නේ මොකද්ද? එතන සිද්ධ වෙච්ච අමුතු සිද්ධි මොනවද? ස්කින් වෝල්ට් කියන ජීවියා කවුද? මේ හැමදේම ගැන අද වීඩියෝ වෙන්න ඔයාලට දැනගන්න පුළුවන්. ස්කින් වෝල්ට් රෑන්ච් කියන්නේ ඇමරිකාවේ යූටා ප්‍රාන්තයේ ක්වින්ටා බේසින් කියන ප්‍රදේශයේ තියෙන හරි අපූරු ගොවිපළක්. ඒකේ විශාලත්වය අක්කර 512ක් පමණ වෙනවා. මේ ප්‍රදේශය ගැන ස්වදේශික ඇමරිකානු ජනතාව අතර අපූරු විදිහේ ජනප්‍රවාදයක් තියෙනවා. ඔවුන් කියනවා මේ භූමිය අඳුරු ආත්ම සහ අමුතු ජීවින්ගේ භූමියක් කියලා. ස්කින් වෝල්ට් කියන නමත් දෙන්නේ ඒ ස්වදේශීක ඇමරිකානු ජනතාවගේ ජනප්‍රවාද වලින්. ස්කින් වෝල්ට් කියන්නේ මිනිස්සෙක් හරි සතෙක් හරි විදිහට හැරෙන්න පුළුවන් අඳුරු ආත්මයක් කියලා තමයි ඔවුන් විශ්වාස කරන්නේ. ස්කින් වෝල්ට් කෙනෙක්ට හැකියාව තියෙනවා වෘක්කෙක් මුවෙක් හරි නැත්නම් වෙනත් ඕනෑම සතෙක් වෙන්න. ඒ කියන්නේ ඕනෑම කෙනෙක් විදිහට වෙනස් වීමේ හැකියාව තියෙනවා. ඒ වගේම ස්කින් වෝල්ට් කෙනෙක් ඕනෑම වෙලාවක මිනිස්සුන්ට හිරිහැර කරනවා. ගෙවල් වටේ ඇවිදිනවා, ඔයාලා ඇති කරන සත්තුන්ව මරනවා. ඒ වගේම ඔයාගේ පස්සෙනුත් ඉන්නවා. 1994 දී ෂර්මන් කියන පවුලක් මේ ගොවිපළ මිලදී ගත්තා. ඒත් මේ පවුලේ ඒ ගොවිපළේ ජීවත් වෙන්න පටන් ගන්නවත් එක්ක ඉතාමත් අමුතු දේවල් සිද්ධ වෙන්න පටන් ගත්තා. දවසක් ඔවුන් දැක්කා ඉතා විශාල වෘකයෙක්. මේ සත්වයා සාමාන්‍ය වෘකයෙකුට වඩා ගොඩක් විශාලයි. තමන් ගොවිපළේ ඇති කරන සතුන්ට පහර දෙයි කියලා බය වුණු ටෙරි ෂර්මන් ඒ වෘකයාට ෂොට්ගන් එකෙන් වෙඩි තියනවා. හැබැයි ඒ සතාට කිසිම බලපෑමක් සිදු වුණේ නෑ. අඩුම තරමින් තුවාලයක්වත් උනේ නෑ. ඊට පස්සේ මේ සතා දුවන්න පටන් ගත්තා. ටෙරි ෂර්මනුත් මේ සතා පස්සෙන් දිව්වත් මේ සතා ගහක් පිටිපස්සෙන් එකපාරම අතුරුදහන් වෙනවා. අඩිසලකුණු පවා ඒ ගහ ළඟින් අවසන් වෙලා තිබුණා. මේක දැකලා ගොඩක් බය වුණු ටෙරි ෂර්මන් නැවතත් ගොවිපළට යන්න පිටත් වුණා. ස්කින් වෝල්ට් රෑන්ච් එක ගැන තියෙන වඩාත්ම ප්‍රසිද්ධ සිද්ධියක් තමයි අද්භූත විදිහට මිය යන සත්තු. ෂර්මන් පවුල ගවයන් 60කට වැඩි ප්‍රමාණයක් මේ ගොවිපළ ඇතුලේ පාලනය කළා. ඒත් සමහර දවස්වල සත්තු අතරින් කිහිප දෙනෙක් මැරිලා තිබුණා. හැබැයි මේ මරණ හරිම වෙනස් විදිහට තමයි සිද්ධ වෙලා තිබුණේ. සාමාන්‍ය සතෙක් තවත් සතෙක්ව මරලා දාපුවාම තුවාල ඇති වෙනවා වගේම ලේ පැල්ලම් ඇති වෙන්නත් ඕනේ. හැබැයි මේ ගොවිපළේ මැරුණු ගවයන්ගේ කිසිම ලේ පැල්ලමක් තිබුණේ නැහැ. හරියට සතාව මරන්න කලින් ඇඟේ ලේ ඔක්කොම අයින් කරා වගේ. ඒ වගේම මේ සත්තුන්ගේ ශරීරයේ සමහර කොටස් අතුරුදහන් වෙලා තිබුණා. ඇඟේ තුවාල කැලල් තිබුණත් ඒ තුවාල වලින් එක ලේ බිඳුවක්වත් ඇවිල්ලා තිබුණේ නැහැ. මේක විද්‍යාඥයන්ට විතරක් නෙමෙයි පරීක්ෂකයන්ට පවා පැහැදිලි කරගන්න බැරි වුණා. මේ ගොවිපළේ ජීවත් වුණු ෂර්මන් පවුලට මුහුණ දෙන්න වුණු තවත් සිද්ධියක් තමයි UFO නැත්නම් හඳුනා නොගත් යානා පැමිණීම. එයාලා කියන විදිහට සමහර දවස්වල මේ ගොවිපළට ඉහළ ආසේ විවිධ වර්ණවල එළි දකින්න ලැබිලා තියෙනවා. ඒ වගේම තමයි මේ එළිය එකපාරම වේගයෙන් අහසට ගමන් කරලා නැති වෙනවලු. ඉතින් මේ විදිහට ස්කින් වෝල්ට් රෑන්ච් එක ගැන කතා ජනප්‍රිය වෙනවත් එක්කම ඇමරිකානු රජයත් මේ ගැන උනන්දු වුණා. AWSAP කියන මිලියන 22ක ව්‍යාපෘතියක් කරා විද්‍යාඥයන් පරීක්ෂකයන් යොදාගෙන විශාල පරීක්ෂණයක් කළා. ඒ විදිහට ඔවුන් රෙකෝඩ් කරගත්ත දේවල් අතර ආලෝක ධාරා, ස්ට්‍රේන්ජ් රේඩියේෂන් වගේම හඳුනා නොගත් ශබ්ද රාශියකුත් තියෙනවා. ඉතින් මේ සිදුවීම් එක්කම අද වෙනකොට ස්කින් වෝල්ට් රෑන්ච් එක දැඩි ආරක්ෂිත කලාපයක් කරලා තියෙනවා. කැමරා, සෙන්සර්ස්, ඩ්‍රෝන් වගේ තාක්ෂණය යොදාගෙන අදටත් පරීක්ෂකයන් පරීක්ෂණය කරනවා. නමුත් තවමත් ඔවුන්ට නිසි පිළිතුරක් දෙන්න බැරි වෙලා තියෙනවා.
කොහොම වුණත් ස්කින් වෝල්කර් රෑන්ච් කියන්නේ ලෝකයේ තියෙන අභිරහස්ම ස්ථානවලින් එකක්. එතන සිද්ධ වෙන්නේ මොනවද? පිටසක්වල ජීවි ක්‍රියාකාරකමක්ද නැත්නම් වෙනත් අద్භූත සිද්ධියක්ද කියලා තවමත් කවුරුත් හරියට දන්නේ නැහැ. ඒත් එක දෙයක් නම් පැහැදිලි. ස්කින් වෝල්කර් රෑන්ච් ගැන කතාව තවම අවසන් වෙලා නැහැ. අදටත් එතන 아무තු දේවල් සිද්ධ වෙනවා. ඉතින් මෙතන මොකද්ද වෙන්නේ? ඔයාගේ අදහස කමෙන්ට් එකක් දාන්න. අද මේ වීඩියෝ එක ගෙනාවේ මෙන්න මෙයා කරපු ඉල්ලීමකට. ඔයාටත් මේ වගේ දැනගන්න දෙයක් තියෙනවා නම් අපිට කියන්න අමතක කරන්න එපා. මේ වගේ වීඩියෝ දිගටම බලන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. තවත් කෙනෙක්ට බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් තවත් මේ වගේ අපූර්ව වීඩියෝ එකකින් හම්බ වෙනකන් අදට ගිහින් එන්නම්. ඔබට සුබ දවසක්.